හලෝ කොහොමද අද වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ දැන්ටමත් දැන් මෙවැනි ගොඩක් අය බහුතරයක් දෙනෙක් WhatsApp පාවිච්චි කරනවා. ඔයගලන්ට දැන්ටමත් ඇවිල්ලා තියෙන මැසේජ් එක kills එකෙන් පොඩි දිනුමැදීමක් වගේ දෙයක් කරනවා. ඔයගලන්ට MacBook එකක් iPhone එකක් vouchers වගේ දේවල් දෙන්න ගන්න පුළුවන් කියලා. ඇත්තටම කිව්වොත් ඒවා kills එකෙන් එම නේවා නෙමෙයි. ඔයගලන්ට එවැනි මැසේජ් එක අනිවාර්යයෙන්ම ඇටැකර් කෙනෙක්ගේ වැඩක්. කිසිසේත්ම ඒ ස්කෑම් මැසේජ් එකට මැසේජ් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරනවත් කොහෙවත් ෂෙයා කරනවත් යන්න එපා. ඒක දැනුවත් කරන්න මේ වීඩියෝ පටන් ගත්තේ. අනිවාර්යයෙන්ම ඔයාලට ඒක චෙක් කරන්න ඕන නම් චෙක් කරලා ගිහලා බලලා අනිවාර්යයෙන්ම ඔයගලගේ browser history එක delete කරන්න. browser history එක delete කරන්න. මේවා තනික ස්කෑම් මැසේජස්. මේවා නොයෙකුත් සීසන්ස් වලට එනවා. දැන් මේක ටාගට් කරලා තියෙන new year season එකට. එහෙනම් අදට ඔච්චර වීඩියෝ එකක් කතා කරන්න යන්නේ. එහෙනම් පස්සේ දවසක වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you. අන්න ඔයාලට කියලා දෙන්නම් කොහොමද තමන්ගේ වෙබ් බ්‍රවුසර් එකේ history check කරන්න කියලා. දැන් මම ගාව ගොඩක් වෙබ් බ්‍රවුසර්ස් නැහැ. මම Google Chrome එකේ කියලා දෙන්නම්. Opera, Mozilla Firefox ඒවත් බොහෝ දුරට සමානයි. දැන් Google Chrome එකට browsing history check කරන්නේ මෙන්න මෙතන තියෙන උඩ ඩොට් තුනක්. ආන එක ඔබලා මෙතන යන්න history කියන එක. ඊපස්සේ මෙතන history කියන එක ඔබලා ඔයගලන්ට history delete කරන්න පුළුවන්. මම කියලා දෙන්නේ ඇයි අනිවාර්යයෙන්ම ඔයා අර වගේ ස්කෑම් මැසේජ් එකක් ක්ලික් කරන අනිවාර්යයෙන්ම history delete කරන්න. එතකොට තමන්ට වෙන හානිය අවමයි. එහෙනම් අද ඔච්චර වීඩියෝ එකකින් කතා කරන් බලාපොරොත්තු වෙන්නේ මගේ channel එකට subscribe කරන්න, bell notification bell icon එක click කරන්න, මේ වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න සහ අනිත් වීඩියෝස් උත් බලන්න. මේක දන හැමෝටම මේ වීඩියෝ share කරන්න, like කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.